සිතුවිලි සේන ආදරයෙන් පැකිලා ජීවිතයේ සතුටයි මා තුටුවේ සාගරයේ ගැඹුරයි මේ සිතමාරේ වෙනමින් සිහා බලන් ඔබ මට ආදරේ කියූ මතකය හීනයක් වගේ Hi everyone, welcome back to my YouTube channel. අද මම ඊට යාළුවෙක් එක්ක දැන් නම් මෙහි සීතල චුට්ටක් ඉවරයිනේ. ඉතින් පොඩක් ඇවිදින්න. දැන් වෙලාව 2:00. Bye bye. කලින් vlog එකේ ඔයගොල්ලෝ දකින්නේ මේවා. අය පැත්තේ හැම පැත්තකම මල් පිපිලා අසුන තනතුරු වැවිලානේ තිබ්බේ. දැන් මේ ඔක්කොම කපන. දැන් සීත කාලේ ඉවරයිනේ. මේ ඔක්කොම කපන. ඒක අනේ රෑම් හෝල්ට් එකට යන්නේ. එයා එන ගමන් මගේ යාළුවා ටිකක් දුර ඉන්න නිසා මම කිව්වා එයාට මෙහෙට ලං වෙලා කියන්න කියලා. ඒතකොට අපි දෙන්නට කියන්න පුළුවන්. දොරේ සිතුවිලි සේන ආදරයෙන් පැකිලා ජීවිතයේ සතුටයි මම එකක් කෙනගා ඉන්නේ මම. සමහර විට යා මේ කියන්නේ. විනාඩි 3කින් විතර තමයි ඊළඟට පෙන්නන්නේ. මාර වැඩක් නේ මට වුණේ. මං ගිය ට්‍රෑම් එකට කලින් ට්‍රෑම් එකේ තමයි මගේ යාළුවා ඉඳලා තියෙන්නේ. ඉතින් මං බහිද්දිම හිටියා මාව පිට්සන්න. ඉතින් අපි දෙන්න මෙතන යන්න හදද්දිම පාරේ එහා පැත්තේ යාළුවෝ තුන්දෙනෙක් හිටියා. මේ බලන්නකො හරි ෂෝක් නේද? ඒගොල්ලන්ට කියන්නේ ලාමා කියලා. අපි දෙන්න ඉතින් එතනට ගියා යාළුවව බලන්න. මුලින්ම මේකේ තියෙන ඩීටේල්ස් මොනවද කියලා බැලුවා. ඒ කියන්නේ මොනවද ඒකේ තියන්නේ? එයා කොයි වගේ සතෙක්ද? ඒක කියන එක තමයි මේ කොලේ තියෙන්නේ. ඊට පස්සේ අපි එතනින් කෙනාගෙන් ඇහුවා. එතනින් කෙනා අපිට කිව්වා අල්ලන්න බය වෙන්න එපා. මෙතන සැනිටයිසර් තියෙනවා. ඒව දාලා ඇවිල්ලා මෙයාලව අත ගන්න පුළුවන් කියලා. Mi ha fatto piacere che siete stati qui. Io sono sopra Scandiccio, la verità. Put some disinfectant on your hands because before touching it's better to disinfect our hands, not to take them some problems, because we take problems to them. They don't to us. So before touching, I ask people to use the disinfectant. Touching, okay? You can touch, that's an alpaca, and this is a llama. That's bison, and this is Japan. And that one is a llama too, and is a Roomba. So you go and you can touch and you can take a picture of this. Let's go. ළඟට ගිහිල්ලා අල්ලන්න. Go for it. Don't be afraid. Don't be shy. Don't worry. Look at Roberto. Look at me. Go next. Come on. Next to this. No. Remember the neck? බෙල්ල අල්ලන්න අන්නේ හරිය. That's it. Isn't it very nice to touch? You can stay also down here. Move your body. So your arms will be flexed and you will be relaxed. Here. Alive.
doing good. And you can touch also the neck of the llama. No, no, after that here. බෙල්ලම අල්ලන්නලු යාගේ. එහෙ අල්ලන්න එපාලු. Your body. Oh. Buonasera. Buonasera. Sudamericani domestici, quindi dei cammelli del Sud America creati dall'uomo che vivono nelle Ande, sulle Ande, quindi Perù, Bolivia e Cile, alta quota. E per toccarli basta disinfettarsi la mano perché noi comunque li portiamo malattie. Senza abbracciarlo con la mano piatta dal lato. È molto bello toccarli perché sono animali molto puliti, molto asciutti, non hanno sebo, non hanno grasso, non hanno odore, la mano quindi rimane asciuttissima, pulitissima, sensibilissima. Keep it. රෑම් යද්දි බලනෝනේ. quello che non sta mangiando. Vuoi cominciare con il più tranquillo? È bravissimo, thank you so much. ඊට පස්සේ අපි දෙන්න ඉස්සරහා තියෙනවා පාක් එකක්. ඒකට යන්න හැදුවේ. මොකද ඒකේ මේ කාලේට මල් පිපිලා තියෙනවා. හැබැයි අපි දෙන්න කොච්චර වාසනාවන්තද කියනවනම් එදා ඒ පාක් එකේ මල් නැහැ. ඒ කියන්නේ එතන තියෙන මල්, ඒ කියන්නේ ටියුලිප් මල්. මෙහි කඩලා ගන්න පුළුවන් සල්ලි වලට. ඉතින් එදා අපි යද්දි එක ටියුලිප් මලක්වත් තිබ්බේ නැහැ. ඉතින් අපි දෙන්න ඊට පස්සේ පාක් එකේ ඇතුළටම ගියා. කොහේ හරි තැනක ඇති කියලා හිතාගෙන. ඒත් තිබ්බේ නැහැ. ටියුලිප් මල් නම් තිබ්බේ නැහැ. ඒ වුණාට චූටි චූටි සුදු පාට මල් වගේක් තිබ්බා. කහ පාට මලුයි සුදු පාට මලුයි. අපි දෙන්න මේ පාක් එකේ ටිකක් ඇවිදගෙන යද්දි ඉස්සරහා තිබ්බා නිකන් බලකොටුවක් වගේ කාසල් එකක. ඉතින් අපි දෙන්න ඒකට ගියා බලන්න. එතනදී අපිට මේ හරිය හම්බුණා දඬුලේනේ. ඉතින් එයා බලන්නේදී එයා ගහට නැගලා ගහට නැගගෙන පස්සේ හොයාගන්න බැරි වුණා. ඉතින් ඊට පස්සේ අපි දෙන්න ගියා. මේ පාක් එකේ ඉතින් ඇවිදින්න තමයි තියෙන්නේ. සෙල්ලම් කරන් තියන ඒක අනිත් පැත්තේ තිබ්බේ. ඉතින් සෙල්ලම් කරන ඒවාට අපිට යන්න බෑ, අපි කිච්ලා නෙමෙයිනේ. අපි දෙන්නම ඇවිදින්න ආසයි හින්දා ඉතින් මේ පාක් එකේ පොඩ්ඩක් ඇවිත්තා. මට මේ යාළුවා හම්බෙලා වැඩි කල් නැහැ. ඕනේ නම් උපරිම මාසයක් විතර වගේ ඇති. අපි දෙන්න මුලින්ම හම්බුනේ ඉතාලියේ, ඒ කියන්නේ මෙහි තිබ්බා සෙමිනා එකක්. ඉතාලිය ගැන උගන්වන්න, නීති රීති ගැන ඉගෙන ගන්න පිටරට ඉඳන් ආපු අයට, ඒ කියන්නේ මෙහි ගැන දැනුවත් කරන්න. ඒ හැම ඒකකදී තමයි අපි දෙන්නම හම්බුනේ. ඉතින් එදා ගොඩක් ඇවිල්ලා හිටියේ වෙන රටවල් වල අය. ලංකාවෙන් හිටියේ මමයි මගේ යාළුවයි විතරයි. ඉතින් එහෙම දවස් දෙකක් හම්බෙලා තමයි අපි දෙන්න මේ යාළුවෝ. මට මෙහි ගොඩාක් යාළුවෝ නැහැ. ඉන්නේ කීප දෙනයි. ඒ අතරින් මම වැඩියෙන්ම ඇවිද්දේ මෙහි මියත් එක්ක මම හිතන්නේ. ඔව් මම මියත් එක්ක තමයි මෙහි වැඩිපුරම ඇවිදලා තින්නේ දැන්.
පාක් එකට ඇවිල්ලා අපි දෙන්න ෆොටෝස් ගත්ති. තව පොඩි යාළුවෙක් ආවා. මට අපේ ගෙදර හිටිය 4 දෙනාම මතක් වුණා. මගේ ළඟ ඉන්න 4 දෙනෙක්. ඉතින් මට මේ 4 දෙනාම මතක් වුණා මෙයාව දැක්කම. මෙයා හරි ෂෝක් ඉතින්. හැබැයි යාට අපි කියන දේවල් තේරෙන්නේ නැති එක තමයි ප්‍රශ්නේ. අපි දෙන්නට ඉතින් ඇවිදලා පොඩි බඩගින්නක් ආවා. ඊට පස්සේ අපි එළියට ආවට පස්සේ අපි දැක්ක අද ස්ට්‍රීට් ෆුඩ් දාලා තිබ්බා. ඉතින් මේක තියෙන්නේ දවස් 3 හොඳම දවස් තමයි අද අපි දෙන්න ඇවිල්ලා. අපි දෙන්න ඇත්තටම ආවේ මේක තියෙනවා කියලා දැනගෙන නෙමෙයි. කෑම විතරක් නෙමෙයි මෙතන ෆේස් පේන්ටිං උත් කරන්න පුළුවන්. අයට පොඩි අයට හැමෝටම මම කොහොමද බබල් ටී වලට ආලා තියෙනවා. ඊට අපි දෙන බබල් ටී එක ඊට පස්සේ බබල් ටී මේකට කියන්නේ ඌගේ මිල්ක් ටී. පොඩක් ඉලියට රසයි නිසා බබල් ටී එකක් සීතලට තිබ්බා. ඊට පස්සේ අපි කන්න ගියේ ඉන්දියන් ෆුඩ් ස්ටෝල් එකක් තිබ්බා. ඒකෙන් ගත්තා චිකන් රැප් එකක්. ඒකත් රසයි. හැබැයි මස් ටිකක් පොඩ්ඩක් අමුයි. කමක් නෑ කියලා ඉතින් කෑවා. මොනාලදත් බබල් ටී එක නම් මාර රහයි. මං හරි ආසාවෙන් ඒක නම් බිව්වේ. තන්දූරි චිකන් රැප් එකත් අවුලක් නැහැ. ඔයාලට පේනවා ඇති මෙතන මාර අවුවයි. දැන් වෙලාව හවස 5යි. කොහොමත් මේ හවස 7:00 වෙනකන් ඉර පායලා තියෙන්නේ. ඒකෙන්ද එහෙම ලොකුවට කලවර වෙන්නේ නැහැ. අපි දෙන්න කාලය පෙර වෙද්දි කොහොමද 5යි කාලෙ විතර වුණා. යාළුවට සමු දීලා මම ගෙදර යන්න කලින් මට පොඩි බඩු වගේක් ගන්න කූප් එකට යන්න ඕන වුණා. ඊට පස්සේ කූප් එකෙන් බඩු ටිකක් අරගෙන මම ගෙදර බලා පිටත් වුණා. ඉතින් මගේ අද වීඩියෝ බලපු අය හැමෝටම thank you. ටිකටම ඉන්න. තව ඉස්සරහට ඔයාලත් එක්ක ලස්සන වීඩියෝස් ෂෙයා කරන්න මම එන්න. Thank you for watching. Bye guys.